ජයග්‍රහී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාලෝලිය ඔබ සියලු දෙනාටම. ඉතින් හෙට දිනේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් වැදගත් දිනයක් වෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් B කාණ්ඩයෙන් තරඟ කරනවා හෙට දිනේදී. ඉතින් ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 3ට තමයි තරඟය පැවැත්වෙන්නේ. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තමයි මේ තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ. මේ වෙද්දී ඔබ දන්නවා B කාණ්ඩයේ අපරාජිත එකම කණ්ඩායම් දෙක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් කියන දෙක. ඉතින් මේ කණ්ඩායම් දෙකම මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ තරඟ වටේට මේ වෙද්දී සුදුසුකම් ලැබලා අවසන්. ඉතින් මෙම තරගෙන් පස්සේ අපිට බලන්න පුළුවන් මේ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම කුමක්ද කියන එක ගැන. ඉතින් අපි මදකට ඉතිහාසයේදී හැරිලා බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් අවස්ථා දෙකකදී පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුල එකිනෙකා හමු වී තිබෙනවා. කොහොම වුණත් ඒ අවස්ථා දෙකේම ජයග්‍රහණය ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් ඇත්තට මේක තරගේ ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් පොසිටිව් දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඔබ මේ වෙද්දී දන්නවා ඇති මතීෂ පතිරණගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ඉතින් ඔහුට එම ආබාධ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වෙනවා. ඉතින් ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් කරලා තියෙන තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් ඔහු නමින් දිල්ෂාන් මදුසංක. දිල්ෂාන් මදුසංක ගැන කතා කරද්දී ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට මතක නම් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2022 වසරේදී පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරඟ සංචාරය. ඉතින් මේ අවස්ථා දෙකේදීම ඔහු ඉතාමත් විශිෂ්ට දක්ෂතා දැක්වුවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්. මම හිතන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වලට සහභාගී වුණු ඕස්ට්‍රේලියා තරඟයේදී ක්‍රීඩා කළ කණ්ඩායමම මෙම තරඟය සඳහාත් ක්‍රීඩා කරන්න වැඩි ඉඩක් තියෙනවා. මතීෂ පතිරණ වෙනුවට පමණයි ආදේශ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් විය හැක්කේ. ඉතින් මේ කණ්ඩායම අපිට මේ විදිහට ඔබත් සමග සඳහන් කරන්න පුළුවන්. කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, මහිෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මදුසංක එම ක්‍රීඩකයන් අතරට අයත්. ඉතින් අපි කොයි වෙලාවකවත් සිම්බාබ්වේ කණ්ඩායම අදක්ෂ කණ්ඩායමක් විදිහට අව탁සිරු කරන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග වුණ අවස්ථා කිහිපයකදී තරඟවලට සහභාගී වුණා. ඉතින් ඇතැම් තරඟවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මේ කාරණාවත් එක්ක සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ගැන හොඳ අධ්‍යයනයකින් ඉන්නවා කියන එක අපිට හිතන්න පුළුවන්. කොහොමනත් මම විශ්වාස කරනවා මේ තරඟය තමයි B කාණ්ඩයේ අතිශයින් තියුණුම තරඟය බවට පත් වෙන්නේ. කණ්ඩායම් දෙකම ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්න නිසා හොඳ තරඟයක් අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබෙයි කියලා හිතනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කරાવી කියලා ලොකු විශ්වාසයක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අපි හැමෝගෙම හිතවල තියෙනවා. ඉතින් අපි බලමු හෙට දිනේදී මොන වගේ ප්‍රතිඵලයක් මෙම තරඟයේදී අපිට දැක බලා ගන්න ලැබෙයිද කියලා.